අයිබෝවන් මා විසින් නිෂ්පාදනය කරපු නේරාංජනා ටෙලිනාට්‍ය දැන් YouTube නාලිකාවේ ප්‍රචාරය වෙනවා. ඒක සංගීතය නිර්මාණය කරත් මම. එහි රචනාව සහ අධ්‍යක්ෂණය නිහා ප්‍රනාන්දු මහතාගේ. නිහා ප්‍රනාන්දු මහතා මේ ළඟදී අප අතරින් නැති වෙලා ගියා. ඇත්තට මේක හරිම කනගාටුදායක සිද්ධියක්. ඒ වගේ කලාකාරයෙක් නැති වෙන එක ලොකු පාඩුවක්. මේ ටෙලිනාට්‍යය ඇත්තටම මේක රූපගත කරේ අපි 996. ඒක මුල්කිරිගල සිතුල්පව්ව වැනි ස්ථානවල තමයි අපි රූපගත කෙරුවේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි මේක මේ ඊටම ගැඹුරු දර්ශනයක් තමයි මේ නාට්‍යයෙන් කියන්නේ. මිනිස්සුන්ට තමන්ගේ යටිහිත පාලනය කරන්න තියෙන අපහසුතාවය. මේ යටිහිත වෙනුවට නිහාල් අරගත්ත දැවැන්තයා කියන චරිතයක්. ඒ දැවැන්තයා තමයි යටිහිත. ඔහු තමයි යටිහිත වගේ ගිහිල්ලා ඒ යටිහිතට අවශ්‍ය දේ හරි අනවශ්‍ය දේ හරි කරන්නේ. ඒක හරි අමුතු අදහසක් කියලා මට හිතෙනවා. ඒ වගේම මේ නිර්මාණය ඉතාම විශිෂ්ට නිර්මාණයක්. මේකේ දැන් රංගපාපු ගොඩාක් දෙනෙක් අපේ අතර නැහැ. ගොඩාක් ලංකාවේ දක්ෂ නළු නිළියෝ මේකේ රංගපෑවා. ඇත්ත වශයෙන්ම දැවැන්තයාට රංගපාපු රංජිත් සිල්වා මේ ළඟදී අතුරුදහන් වුණා කියලා ආරංචියක් ලැබුණා. ඒකත් ඊටම කනගාටුදායක දෙයක්. මගේ රසික පිරිස එකතු වෙලා මට උදව් වුණා මේ නාට්‍ය මේ වගේ ප්‍රචාරය කිරීමට ලෑස්ති කරන්න. ඒ රසිකයන්ට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට සලස්සලා දීපු එක ගැන. මට තවත් සතුටක් තමයි නිහාල් වගේ දක්ෂ කෙනෙක්ගේ මේ වගේ හොඳ නිර්මාණයක් මට පුළුවන් වුණ එක ගැන රසිකයන්ට බලා ගන්න සලස්වන්න. තවත් සතුටට කාරණාවක් තමයි නිහාගෙත් මගෙත් පුත්‍රයා වන රුචිර ප්‍රනාන්දු මෙහි චරිතයක් නිරූපණය කරන එක. ඇත්ත වශයෙන් මේක රූපවාහිනී ප්‍රචාර කරපු දවසේ ඒ දවස්වල තිබුණා ලංකාවේ විදුලිය යන හිටීමක්. ඒක මම හිතන්නේ ලොකු බාධාවක් වුණා රසිකයන්ට ප්‍රේක්ෂකයන්ට. ඉතින් මේ හරියට ඒක නරඹන්න අවස්ථාව හම්බුන්නේ නැහැ. ඒ නිසා මම දැන් මේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා හැමෝම මේ ටෙලිනාට්‍ය බලලා අදහස් මට දක්වයි කියලා. ස්තුතියි.